ආයුබෝවන් සිම්පල් මෙඩ්ටෝක් YouTube channel එකට ඔබ සියලු දෙනා අද දවසේ මම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම කිව්වා වගේම මේ මම අරගෙන එන්නේ ෆිට්නස් එක සම්බන්ධව වීඩියෝ සීරීස් එකක්. ඉතින් ඒකේ තුන්වෙනි වීඩියෝ එක තමයි අද මම ඔයාලව හම්බ වෙන්නේ. අද විශේෂයෙන් මම හිතුවා ඔය ෆිට්නස් මෙඩිකල්ස් වලදී ගොඩක් අයට ෆිට්නස් මෙඩිකල්ස් කරද්දී සමහර වෙලාවට සමහර අයගේ අඩු වයසින් අසනීප කියන්නේ ප්‍රෙෂර් ඊට පස්සේ හයි ෂුගර් ලෙවල් හයි ප්‍රෙෂර් ලෙවල් අපිට හම්බෙලා තියෙනවා. ඒක නිසා මම හිතුවා කතා කරන්න ඒවට එක හේතුවක් වන මානසික ආතතිය සම්බන්ධව. ඉතින් ඔයාලත් කල්පනා කරලා බලන්න ඔයාලා වැඩ කරන ස්ථානයේ වැඩ කරද්දී ඔයාලට ස්ට්‍රෙස් එකක් දැනෙනවද මානසික ආතතියක් දැනෙනවද කියලා. ඇත්තටම මේ වේගයෙන් වෙනස් වෙන ලෝකයේ ආතතිය පොදු කොටසක් බවට බොහෝ දෙනෙකුගේ ජීවිතවල පොදු කොටසක් බවට පත් වෙලා තියෙනවා. ඒ බොහෝ දෙනෙක් තම ආතතියෙන් ඉන්න බව තමයි ස්ට්‍රෙස් එකකින් ඉන්න බව නොදන්න නිසා. විශේෂයෙන්ම මේ බොහෝ දෙනෙක් තමා රැකියා කරන ස්ථානයේ ඉන්නේ ගොඩක් ආතතියෙන්. ඉතින් මම අද බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන් කතා කරන්න කොහොමද ඔබේ නිරෝගී ජීවන රටාව පවත්වා ගන්න මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්නමින් ආතතිය අඩු කර ගන්නමින් වැඩ කටයුතු කරගන්න කියලා. ඇත්තටම කතා කරොත් මොකද්ද ඇත්තටම දීර්ඝකාලීනව ආතතියෙන් නැත්නම් ස්ට්‍රෙස් එකෙන් පසු වෙනකොට මොකද වෙන්නේ කියලා අපි කතා කරමු. අපි ලොකු ආතතියක් දීර්ඝකාලීනව පවතිනකොට අපෙන් ස්‍රාවය වෙනවා දේහේ කෝර්ටිසෝල් කියලා හෝමෝනයක්. ඉතින් නිතරම මේ විදිහ දීර්ඝකාලීනව කෝර්ටිසෝල් හෝමෝනේ ස්‍රාවය වීම හින්දා අපිට නිින්ද නොයෑම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්, බර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඇඟට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නිතරම මහන්සි ගතියක් වගේ දැනෙන්න පුළුවන්. සමහර අයට මුළු රෑ පුරා හොඳ නිින්දක් ලැබුණත් මේ අපහසු ගතිය දිගටම පවතින්න පුළුවන්. මේක හින්දා මේ වගේ ස්ට්‍රෙස් එකක් තියෙන අවස්ථාවකදී අපි යමක් කරන්න උනන්දුවක් කැමැත්තක් නැහැ. අපේ මොටිවේෂන් එකක් නැතුව යනවා. අපි බර්න් අවුට් වෙනවා මේ වගේ ස්ට්‍රෙස් එකක් අපි තුල තියෙනකොට. ඉතින් බලමු කොහොමද අපි වැඩ කරන ස්ථානයේ වැඩ කරනකොට කොහොමද මේ ස්ට්‍රෙස් එක